සුබ සන්ධ්‍යාවක් වේවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. සහෝදර සහෝදරිනි චෝට්ටක් එවංගන් දෙන්න සොයාගෙන ඉන්න ක්ලාස් එකට. ඉතින් අවුරුදු 26කට පස්සේ අපි හම්බ වෙනා නේද කස්සලා කියන්නේ සෑහෙන මතකයන් අලුත් වෙනවා නේ. සෑහෙන මතකයන් අමතක කළ නොහැකි තරම් මතකයන්. එකේ සිට 11 වසර දක්වා ආයි 11 වසර දක්වා අවුරුදු 13ක කාල පරිච්ඡේදයක අපි ගත කළා. නමුත් දැන් ඇගේ ඉහිරිකඩු පිපිට තත්ත්ව තරමට ඇත්තටම මේ අපි වසර 26ක් ඇත්තටම සහෝදර සහෝදරින් අපි වසර 26ක් අපි දැන් වැඩිමහල් වෙලා අපි ඔක්කොම අවුරුදු 45ක් ඔක්කොම 45 හරි ඒක කවුරුත් නැවතර නැහැ කියන්න ආසෙන්චරියට තව 5යි අපි ඔක්කොම 80 හරි ඔක්කොම සුන්දර මතකයන් තියෙන අපේ රසවත් පාසල් කාලයේ ධර්මාලෝක මහතාවත් එක්ක අපි ඔක්කොම හැදිලා වැඩිලා අපි සමාජයට ගිහිල්ලා මේ හැමදේක්ම කරේ අපේ ඉස්කෝලේ වෙනුවෙන් අපේ ඉස්කෝලේ තමයි අපේ පන්නරය ලැබුවේ. ඉතින් වසර 26කට පස්සේ A level කට්ටිය අපේ O level batch එක වසර 29කට පස්සේ 96 සහ 99. ඉතින් ලොකු කාලයක් අපි ආයි වසර 26කට පස්සේ එකතු වෙලා තියෙනවා. ඔයගලගේ පරණ රස කතා කියන්න අපි එකතු වෙන්න හැටි කියන්න බත් කාපු හැටි කියන්න කල්විච්ච වලින් කෑවනේ බත් අනිවාර්යයෙන් පොඩි හොයාගන්න අපි පොරක් තියෙන කියලා බත් එකේ බත් එකට පැනගෙන ආයි කොල්ලද කෙල්ලද කියලා විශේෂත්වයක් නෑ අපේ ධර්මාලෝකේ තමයි අපිට එකට කියන්න පුළුවන් අපේ කොල්ලෝ කෙල්ලෝ අපි ඔක්කොම එකට හිටියේ අපේ බොයිස් ස්කූල් එක ගන්න නෙමෙයි ගර්ල්ස් ස්කූල් එක ගන්න නෙමෙයි අපිට නෑ ඒ වැඩි හරියක් තියෙනවා සෙන්ට් පෝල්ස් එකේ පැත්තේ ඒවා තියෙනවා මතකෙම පස්සේ කතා කරමු ඒ කියන්නේ අපි යාළුවෝ ඉන්නවනේ ඉතින් මේ වලින් ආපු අය අනිවාර්යෙන් ලෙවන් එකකින් ආව අය නේද? අපි දැන් අපි ඔක්කොම එකට ධර්මාලෝක අම්මගේ ඔක්කොම ධර්මාලෝක මෑණියන්ගේ ළමයි ටික. ඉතින් සහෝදර සහෝදරනි මේ අපේ ඉවෙන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි පොඩි කාර්යයන් ටිකක් තියෙනවා අපි කරන්න. මම මුලින්ම මතක් කරන්නම් අපේ ඔයගලන්ට මතක ඇති සමහරවට අමතකත් ඇති අපේ බැච් එකේ ඉඳලා අපේ අතරින් වෙන්විච්ච සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් ඉන්නවා. මම ඒගොල්ලන්ගේ නම් මතක් කරොත් ඔයගලන්ට බලන්න මතකද කියලා. ඒ වගේම අපේ ටීචර්ස් සහෝදරයෝ වගේක් ඉන්නවා. හරි? අපේ වෙන්විච්ච පිට එක ගොඩාක් ළඟින් හිටපු අනිවාර්යයෙන්. බලන්න මේ නම් මතකද කියලා ඔයගලන්ට හසිත සංජය, ස්වර්ණානි පෙරේරා, දිලුන් කලවාරච්චි, රාංගිකා සුජානි, රෝස් දිල්රුක්ෂි, මාලක මිහිර, කැලුම් පෙරරා. මේ කැලුම් කියන්නේ රණා කැලුම් මතකද දන්නේ අපි 9 වසරෙන් ඇවිල්ලා දුවන්න හිටිය රණා කැලුම්. හරි මේ ඔක්කොම කට්ටිය අපි අතරින් වෙන් වෙලා තියෙන්නේ. අපි අතරින් වෙන් වෙලා ඉතින් මම සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා තප්පර 30ක වගේ කෙටි කාලයක් මේගොල්ලන්ව මතක් කරලා අපි අපේ ගුරු සෝරි මට චුට්ටක් අමතක වුණා සෝරි අපේ ගුරු මෑණියරු පියවරු මතක් කරොත් අපේ සුමනදිස්ස හාමුදුරුවෝ අපි අතරින් අපවත් වෙලා තියෙනවා. අපි අතරින් වෙන් වෙලා අපවත් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ඒ වගේම අමරදාස සර් සිල්වා ටීචර් දැදිගම ටීචර් මම කියන්නේ කනිෂ්ඨ ඉඳලම මම 2 වසරේ මුලින්ම පන්තියේ සිල්වා ටීචර්ගේ පන්තියේ ගියේ රෝස පන්තියේ වගේ දැදිගම ටීචර් තුලසී දැදිගම ටීචර් එතකොට නම කියවෙච්ච නැති මේ සියලුම දෙනාවත් අපි ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් තප්පර 30ක නිහඬතාවයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි පොල්තෙල් පහන දැල්වන්න අපි මේ අවස්ථාවේ පොඩි සූදානමක් සිදු කරගෙන තියෙනවා. ආරාධනාවක් තියෙනවා කීපයක්ම. මේ සඳහා මම පොල්තෙල් පහන දැල්වන්න ආරාධනා කරනවා ස්වාමිලා පාලිත රන්දික නැහැ මම හිතන්නේ තාම ඇවිල්ලානේ. ප්‍රසන්න සම්පත් සඳුන් ඒ වගේම මේ කාර්යය නැත්තම් මේ ගැදරින් එක අපේ නැත්තම් මේ ඉවෙන්ට් එක අපිට
සූදානම් කළා මේ තරම් කැපීමක් කරේ අපේ කුමා සහ දිනේෂ්. හරි ඒ දෙන්නගේ සහභාගීත්වය තිබුණ නැතුනත් අපිට ඇත්තටම මේ තරම් අපිට ලොකුවට ගමනක් යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබට දෙපළටත් ඒ වගේම දිනුෂා ඔයාටත් ආරාධනා කරනවා පොතෙල් පහන් ගන්නට. ඒ වගේම අපේ මේන් ස්පොන්සර්ස්ලා කියන්නේ අපිට මේ කාර්යය කරගෙන යන්න මූල්‍යමය පරිත්‍යාග කරපු අපේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිසව ඔක්කොම කට්ටිය කඳවන්න අමාරුයි. ඒ නිසා මම එතනින් කොටසකට ආරාධනා කරනවා. මොකද තිර තියෙන්නේ එච්චරයි පහළ. තිර 17ද කසු? 16යි. තිර 16යි තියෙන්නේ. ඒක නිසා මට තිර ගේන්න බෑ. ඔව් අපි තිර තරහ වෙන්නේ නේද? ඉන්න කට්ටියකින් ඔක්කොම ගෙන්නන්න බෑ. ඒ නිසා තිර තියෙන ගන්න මම ස්පොන්සර්ස්ලාට ආරාධනා කරන්නම්. එහෙනම් මුලින්ම ආරාධනා කරනවා සුජානි සමරකෝන්, තුෂාරි තමයි ඉන්න නැහැ. තුෂාරි නදීක ඉන්න නැහැ. ගයාන් ජයසිංහ, ඉමාල්ක උපේන්ද්‍ර, තුෂාර පෙරරා, ගයාන් යසන්ත, පූර්ණ දිසානායක, චමීර ලලන්ත, රංග සුරේෂ්, සමන් ප්‍රියදර්ශන, කනිෂ්ක, ජගත් පෙරරා, ප්‍රමිකා නාගසේන, ඉමේෂා සංජීවනී, තිරංජන් සිරිවර්ධන මේ අයගෙන් අපේ ඉන්න සමාජිකයන් කරුණා කරලා අපිට එන්න අපිත් එක්ක ගිහිල්ලා පොල්තෙල් පහන් ගන්නවන්න. විශේෂයෙන්ම නවීන්, ඊට පස්සේ විලන්ත, කළුපෝවිල, ඊට වගේම ප්‍රමෝද්. ඔව් මේ කට්ටිය අපිට මෙතන නැති වුණත් රටේ ඉඳලා අපිට මේ කාර්යය කරගෙන යන්න දායකත්වය ලබා දුන්නා. ඉතින් මම ඔය කට්ටියට ආරාධනා කරනවා පොල්තෙල් පහන් ගන්නවන්න එන්න කියලා.
සියලුම දෙනා වෙනුවෙන් ආරම්භ කතාවක් විදියට තුෂාර දැන් ඉස්කෝලේ කාලවත් මම ස්පීච් එකක් ගන්නත් කළා නැහැ. මේ ගයාන්ට දීපු වැඩක් මට පාත් වෙලා නෙමෙයි. අතරම මේ අස්සලට කඳුළු ආවා මේ ඉස්කෝලේ ඒ සින්දුව අපේ පාසල් ගීතේ. කොච්චර වයසට ගිහිල්ලාද කියනවනම් සමහර වචන ඇත්තටම මතක නැහැ. මම කියන්න try කරා අන්තිමට තියාගන්න බැරි වුණා. ඉතින් පුළුවන් වචන ටික විතරක් කිව්වා. හැබැයි අපි දැන් මම නම් මේ ධර්මාලෝකයට ජොයින් වුණේ එක වසරේ ඉඳලා. ඒක වසරේ ඉඳලා මාත් එක්ක යාළුවෝ ගොඩාක් මෙතන තාමත් ඉන්නවා. මම හිතන්නේ ලොකු මගේ ජීවිතේ දැන් අපිට අවුරුදු 45ක් ගත්තොත් අවුරුදු 13ක්ම ගත කරේ ඉස්කෝලේ. ඉතින් මේ අපේ ධර්මාලෝක මෑණියෝ අපිට ලොකු දේවල් ටිකක් දුන්නා. හොඳ ගුණධර්ම ඉගෙනුවා. ඉස්කෝලේ යන කාලේ ඉතින් හොඳ වැඩක් කරා නරක වැඩක් කරා. හැබැයි ජීවිතේ ජය ගන්න මම හිතන්නේ අපි හැමෝටම පාසල ලොකු දායකත්වයක් දීලා ඇති. මම ගැන උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම ඉස්කෝලේ හිටියේ කොහොමද? දැන් ඉන්නේ කොහොමද? අපි සමහරවිට ගොඩක් රණ්ඩුත් කරලා ඇති. ගහගෙනත් ඇති. නේද කසු? කසු මෙමයි මම හිතන එකට ශිෂ්‍යත්වෙත් කරන්නේ. අපි දැන් එකට ශිෂ්‍යත්ව කරේ. මම කසුන්ට දාර නායක කරියා මතකද? ශිෂ්‍යත්ව ලකුණු එන්නේ ඉස්සෙල්ලා මතකද? මතකද? නෑ මතක නෑ. අපි එකේ ඉඳලා එකට හිටියේ මම ශිෂ්‍යත්ව ලකුණු ගැන මතක නැද්ද? අකිව කතාව. මම මතක් කරන්න අර සුන්දර අතීතයට යන්න ඕනේ හින්දා. මේ අපි ශිෂ්‍යත්ව කරන කාලේ මේ ඇත්තටම මගේ සීයා කෙනෙක් වෙන මේ ආච්චිගේ මල්ලි කෙනෙක් වෙන කෙනෙක් විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරා. දැන් මතක් වුණාද? ඒක මතක් වුණා. මම හිතන්නේ මේ අපි එලිසම ටීචර්ගේ පන්තියේ නේද හිටියේ? අපි ඔක්කොම එලිසම ටීචර්ගේ පන්තියේ හිටියා. ඔව්. සංජයක්කගේ අම්මගේ පන්ති. ප්‍රින්සිපල් ඇවිල්ලා මගේ පොඩ්ඩෙන් උසල මට ගැහුවා මේ අකුරු කැතයි කියලා. මම හිතන්නේ ඒක පන්තියේ නායකයා කසුන් මම හිතන්නේ. මේ කොහොමද ශිෂ්‍යත්වයේ අපි එක්සෑම් ලියලා ඉවර වෙලා මම කසුන්ට කිව්වා මේ අපේ මාමා වැඩ කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ මචං මම ශිෂ්‍යත්වයේ මේ ලකුණු කඩේින් ලකුණු දෙකක් විතර තමයි අඩු මට තුනක් කඩේ කියලා කිව්වා. මම හොඳ නේද ඒක නේ? හැබැයි කිව්වා වගේ මම අපේ කසුල්ලේ අම්මා කොහොමද ශිෂ්‍යත්ව ලකුණු ආවට පස්සේද මම දන්නේ නැහැ. මොකද කසුන් මම හිතන්නේ ළඟින්ම මගේ 103 ඉඳන් පාස් මාර්ක් තිබුණේ කසුන් මම හිතන්නේ 100න් හරි 101න් හරි වගේ ලකුණු ගානක් ගත්තා. මේ කසුල්ලේ අම්මා අපේ අම්මගෙන් අහලා තිබ්බා. අම්මගෙන් කියලා මම අමු බොරුවන් නේ කියලා තියෙනවා. ඉතින් කොහොම හරි ඒ සිද්ධියත් එක්ක මේ මම මේ කතා කරන්නේ 1991 අවුරුද්ද ගැන. ඉතින් 91 කිව්ව බොරුවක් දැන් මේ 2025 මතක් කරගන්න. මට හොඳට මතක හිටියා මොකද අම්මා මට ගෙදර ගිහලා අම්මා බාරට නෙළුවා ඒකට. හැබැයි ඉතින් මං කිව්ව බොරුව ඇත්තක් වුණා. මොකක් හරි chance එකකට මේ අන්තිමට ඒ ලකුණු කියනකොට මම හිතන්නේ හාමුදුරුවෝ නම මතකත් නැහැ. මේ පඤ්ඤානන්ද හාමුදුරුවෝ ඇවිල්ලා තමයි මේ ලකුණු කිව්වේ. ඉතින් ඒ වගේ සුන්දර මතක තියෙනවා. ඉතින් ඉස්කෝලේ ඉන්න කාලේ තව මතක් කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා. මේ විතර ගෑල් ළමයිත් ඇති try කරලා අපි try කරා කියලා දන්නේ නැති නේද? ඉතින් ගොඩක් කාලය ගන්න දැන් කියන්නත් බෑ මොකද මේක වීඩියෝ කරනවානේ. කොහොමද දැක්කම මේකත් ගෙදරින් ගේනවා. ප්‍රසිද්ධ රහසකුත් තියෙනවා හැමෝම දන්නවා. ඒක කියන්නේ මම කියන්නේ හැමෝම දන්නවා. ඉතින් මේ කොහොම වුණත් මම හිතන්නේ මම try කරා මේ ඉස්සෙල්ලත් මේ වගේ මේ අවස්ථාවලට සහභාගී වෙන්න විවිධ හේතු මත මට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒ ගැන මම ඇත්තටම ගොඩක් කනගාටු වෙනවා. මේ මොකද මට ලොකු වුණාවක් තිබුණා මගේ පරණ යාළුවෝ ඔක්කොම එහෙලි ඔක්කොම හම්බෙලා ඒගොල්ලොත් එක්ක අවුරුදු ගානකට පස්සේ අපේ මතකයන් අලුත් කරගන්න. ඉතින් හැමෝම හොඳින් ජීවත් වෙනවා. ඒ ගැන ගොඩක් ආඩම්බරයි. අත්‍තරම අර අපේ නැති වෙච්ච යාළුවෝ මාලක එතකොට හසිත වගේ යාළුවන් මතක් කරාම මම හිතන්නේ එක නමක් අපි හැමෝටම අමතක වුණා. සුමිත් කියලා කෙනෙක් හිටියා මේ 11
සුමිත් මංජුල. සුමිත් වගේ මට තව නමක් අපතුනා යුවන්තක තේනුවරත් අපි අතරින් නැති වුණා. යුවන්තකත් නැති වුණා. යුවන්තක නම් මං හිතලා අපිත් එක්ක ඥානදාසගේ පුතා අපේ කනිෂ්ඨ ඉස්කෝලේ පිටිපස්සේ තාපෙත් එක්ක තියෙන ගේ. ඥානදාස නෙමෙයි නේ මචං. ඥානදාසගේ පුතා. ඉතින් යුවන්තක නම් ළඟදී නැති වුණේ මම හිතා සුමිත් නැති වුණේ අපි A-level කරන කාලේ ගඟේ ගිහිල්ලා. ඉතින් ලක්මාලි. ඉතින් අපිට ගොඩක් ඒ වගේ යාළුවොත් නැති වෙලා තියෙනවා. ඉතින් අර මම හිතන්නේ සුවර්ණානේ නැති වෙනකොට නම් අපි ඔක්කොම අල්ලන් වගේ මල ගෙදරක් ගියා 11 වසරේ හිටියට මේ ලක්මාලි කියන්නේ අර මහතෙක් ඉතින් ලක්මාලි නම් මට ඉස්කෝලෙන් පස්සෙත් සෑහෙන හම්බුණා අපි ගෙවල් ගාන හිටියේ ඉතින් ඒ ළමයට වෙච්ච දේ නම් මට හිතා ගන්නත් බෑ. කොහොම හරි ඉතින් අපේ යාළුවෝ ගොඩක් අපි අතරින් සමුවර්ගණක් තියෙනවා. ඉතින් මොනවා වුණත් හැමෝම මෙහෙම හමු වෙච්ච කියන සතුටුයි. මම හිතන්නේ මට තියෙන පිළිගැනීමේ කතාව ඉතින් මේ සංවිධායක මණ්ඩලය මම හිතන්නේ මේකට කුමාරනායකයි දිනේෂ් එතකොට ෆාමිලා වගේ ගොඩක් අය මේකට මහන්සි වුණා. කට්ටිය ගඳන් කසුනුත් මම හිතන්නේ සෑහෙන සපෝට් එකක් දුන්නා කට්ටිය එකතු කරගන්න. මොකද මේක ලාහට ගෙම්බ හේදින වගේ ගේමක් තමයි මේක කරේ. ඉතින් කොහොම හරි කරලා කට්ටිය එකතු කරගත්තා. ඉතින් මම හිතනවා අපි මේ සහෝදරත්වයේ දිගටම තියාගමු. මෙහෙමයි අපි ඉස්කෝලේ යන කාලෙත් අපි අතර ප්‍රශ්න තියෙන්නේ නැති. හැබැයි මේ ඔක්කොම මතක කරලා අපි හැමෝම කාලා බීලා විනෝද වෙලා සතුටින් අපේ හිතපත්කම් තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉස්සරහටත් ඉක්මනටම අපිට මේ වගේ මුණ ගැහිමක් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක්කම වගේ පුංචි වචන ස්වල්පය මම අවසන් කරනවා. මොකද මට එහෙම කතා පවත්වන්න දන්න මිනිස්සු ඉන්නේ මේ ඉස්කෝලේ කාලේවත් මම කතාවක් පවත්වලා නැහැ. අද තමයි මේක අර අනපේක්ෂිත අන්දමෙන් ලැබුණේ. ඉතින් එකපාර මතක් වුණා කසොන්ට කිව්ව බොරෝ කියන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් කතා නැදගත්තා. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම enjoy අපි හැමෝම සතුටින් මේ අවස්ථාව enjoy කරලා වැඩේ පටන් ගමු. Thank you. අවුරුදු 26 තිස්සේ අපි විවිධ ක්‍රියාකාරකම් වල නියැලිලා හැමතැනම ඉඳලා අද තමයි මේ නිදහසක් ලබපු කාලේ මම හිතන්නේ අපි ආයි ඉස්කෝලේ කාලට ගියා වගේම හැඟීමක් අනිවාර්යයෙන්ම අපිට එනවා නිතින්ම. ඉතින් මේක සාර්ථක කරගන්න අපිට ඇත්තටම උරෙන් උර ගැටලා හැමදේම මහන්සි වෙලා ගියේ සෑහෙන අපේ පරිශ්‍රමයේ කුමා ඔයාට කුමෝ ඔයාට ගොඩාක් ස්තුතියි මේ කර්තව්‍ය සාර්ථක කරගන්න අපි okay. ඒ වගේම දිනේෂ් සම්පත් සඳුන් ඒ වගේම ෆාමිලා ඒ වගේ මේ කට්ටිය දිනුෂා සහ සියලුම කට්ටියට ගොඩාක් ස්තුතියි මේ කාර්යය අපිට මේ වගේ කරගන්න යාළුවන් එකතු කරගන්න මේ 50 ගාණක් අපි 58 මටත් අත්දැකීමක් තියෙනවා. මම චාමර ප්‍රභාත් හොයන්න කෝල් දෙකක් ගත්තා. කෝල් දෙකම රෑ ගත්තේ මට අංකලා දෙන්නෙක් බැන්නා. ඇයි මගේ ගෑනට කතා කරන්න කිව්වා මගේ වයිෆ්ට. හරි බැලුවකට නම්බර්ස් දෙක වැරදි. නම්බර්ස් දෙක වගේලා තින්නේ වැරදි ඇන්ටිලා දෙන්නගේ නම්බර්ස් දෙකක්. ඊට පස්සේ දැන් ඇත්තටම වැරදි නම්බර්ස් දෙකකට ගිහලා පස්සේ චාවරගේ නම්බර එක මම ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරලා තමයි ගත්තේ. අද හැබැයි චාමරය නෑ මෙතන. මොකද මේ වගකීම් දන්න පියෙක් විදියට දුවගේ තියෙන වැඩසටහනක් අත තියෙනවා. ඒ කියන්නේ අද තමයි යාගේ දුව පරිවියට ඒ නිසා යාට අද එන්න බැරි වෙලා තියෙනවා. වගකීම් දරන පියෙක්. ඒක නිසා මට පර්සනලි කිව්වා